හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ ඊයේ රාත්‍රියේ රොටි දන්සලක් පවත්වා තිබුණේ වෙසක් පොහොය නිමිති කර ගනිමින්. නව්‍ය තාක්ෂණයෙන් නිපද වූ විශ්වාසනීය සත්කාරය ඔබේ මුහුණට ඔනෙල් නැචරල් ෆේස් වොෂ්. එම වෙසක් සමයේ සතුට නිමේෂයකින් විනාශ වී ගියේ නොහික්මුණු රියදුරකුගේ අපරීක්ෂාකාරී රිය දහවනයේ හේතුවෙන්. ඒ අවිස්සාවෙල්ල දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් දහවනය වූ කැබ් රථයක් දන්සලේ පොලිමේ සිටි පිරිසක් වෙත කඩා වැදීමෙන්. ඉන් පුද්ගලින් 13 දෙනෙකු තුවාල ලැබූ අතර කැබ්රිය නොනවත්වා දහවනය කර තිබුණා. තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කරනු පිරිස අතරින් පිරිමි පුද්ගලින් 3 දෙනෙකු හා කාන්තාවන් 3 දෙනෙකු රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාල ලැබූ තවත් දරුවෙකු ඇතුළු 7 දෙනෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා. මේ අනතුර සිදු කළ කැබ් රථය පලා යන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබූ ආකාරයයි. පලාගිය කැබ් රථය ගොඩගම මන්සන්දියේ රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් නවත්වා රියදුරු මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්. ID නම්බරේ නෑ තාම මෙයා ගද්දි මේ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු බීමත්ව සිටි බව පොලිසිය තහවුරු කළා. මේ අනතුර සිදු මීගොඩ මන්සන්දියේ අද උදැස්සන පැවති තත්ත්වය. නොගේගොඩ පොලිස් කොට්ටාසිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් අද උදැස්සන පැමිණ අනතුර සිදු ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සිදු කළා. මෙම ස්ථානයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේදී සිදු රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ වන විට මෙම ස්ථානයේ සියලු පරීක්ෂණ කටයුතු අවසන් කරලා තිබෙනවා. හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයට අදාළ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ දේහයන් මේ වෙනට රැගෙන ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනේදී හදිසි මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතයි. මෙම අවාසනාමත් සිදුවීමෙන් දිවි අහිමි වූයේ දන්සල් පොලිමේ සිටි වයස අවුරුදු 15ත් 56ත් අතර කාන්තාවන් 3 දෙනෙකුට සහ වයස අවුරුදු 35ත් 38ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 3 දෙනෙකුටයි. ඔවුන් හංනෙල්ල අවිස්සාවෙල්ල සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේකේ පිරිස අතර පිළියන්දල වෑවල පල්ලිය පාරේ පදිංචිව සිටි මව, දියණිය සහ ඇගේ සැමියා මෙන්ම තවත් ඥාති දියණියක් වනවා. එම පිරිස වන්නේ එම පවුලේ මව වන 56 හැවිරිදි PB ඉන්ද්‍රාණි, 35 හැවිරිදි නවිෂා නිලක්ෂි නම් දියණිය මෙන්ම 38 හැවිරිදි යුද හමුදාවේ රාජකාරී කරන ලසිත ප්‍රියංකර නානායක්කාර නම් දියණියගේ සැමියයි. එමෙන්ම මියගිය PB ඉන්ද්‍රාණිගේ සහෝදරයාගේ දියණියක් වන 15 හැවිරිදි මලේෂාත් සත්සරින්ටද අනතුරින් දිවි අහිමි වුණා. ඇය පිළියන්දල සමරකෝන් විද්‍යාලයේ 10 වෙනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක්. අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මියගිය නවේෂා සහ ඇගේ සැමියා ඉකුත් සෙනසුරාදා මව්පියන්ගේ පිළියන්දල නිවස වෙත පැමිණ ඇති බවයි ඥාතීන් පැවසුවේ. අනතුරුව ඔවුන් යළි ඔවුන්ගේ නිවස කරා ඇරලවීම සඳහා ඉන්ද්‍රාණිගේ සැමියාට අයත් ත්‍රිරෝද රථයකින් ගොස් තිබෙනවා. එම ගමනට මියගිය නවේෂා, සැමියා, ඔවුන්ගේ කුඩා දරු දෙදෙනා, මියගිය ඉන්ද්‍රාණි සහ ඥාති දියණියද එක් වූ බවයි ඥාතීන් පැවසුවේ. වෙසක් සිරි නරඹමින් අවිස්සාවෙල්ල බලා ගමන්ගත් එම පිරිසට අතරමඟ මීගොඩ රොටි දන්සල හමු වී ඇති අතර ඔවුන් ත්‍රිරෝද රථය නවත්වා දන්සලට සහභාගී වී තිබෙනවා. එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ රිදුරු ලෙස කටයුතු කළ මියගේ ඉන්ද්‍රාණිගේ ස්වාමියා දියණියගේ වැඩිමහල් දරුවාට සමග රථයේ රැඳී සිට ඇති අතර මියගේ නවේෂා සිය වයස අවුරුදු 1.5ක් වූ දරුවාත් ස්වාමියාත් මවත් හා ඥාති නැගණියත් සමග රොටි දන්සලේ පොලිමේ රැඳී සිට ඇති බව ඥාතීන් පවසනවා. දන්සලකට ගියා ඊට පස්සේ පොලිමේ හිටියා ඊට පස්සේ කැබ් එකක් ඇවිල්ලා අම්මාව අප්පගෙන ගියා. රෑ කෝල් එකක් ආව ඇක්සිඩන්ට් වෙලා ඉස්පිතාලේ නවත්තලා කියලා. කිව්වේ නෑ හරි විස්තරයක්. ඊට පස්සේ අපි ඉස්පිතාලට ගියා බලන්න. යනකොට දුව ටොලිය දාලා ඉන්නවා දුව ඇද්ද කරගෙන එම්මම නැති වෙලා.
මේ අතර අනතුර සම්බන්ධයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර මහතා කරුණු පැහැදිලි කළා. දැන් දැනගන්න දින ආකාරයට මෙම හයිලක්ස් කැප් රථය ලොරියක් පිටුපසින් ඇවිල්ලා තියෙන්නේ. මේක දකුණට ඕවර්ටේක් කරන්න හදනකොට ඉදිරියෙන් ඉන්න වාහනයක් නිසා නැවතත් වම් පසින් ඕවර්ටේක් කරන්න යද්දී රොටි දන්සලක් පොලිමේ හිටපු පිරිසකගේ පළමුවෙන්ම අත්වලෙන් වද්දාගෙන ඉස්සරහට යනවා. මුල්ලින් වැදෙන අය තුවාල ලබනවා. ඉදිරියට යද්දී තව බරපතල තුවාල ලැබලා මිය යනවා. නමුත් මේ කැබ් රථය නවත්තන්නේ නැහැ. කැබ් රථය පලාගෙන යනවා. මීගොඩ පොලිසියට වන්වන දුරකථන ඇමතුමක් ලැබෙනවා. ගොඩගම හන්දියත් පසු කරලා මේක යන්න උත්සාහ කරනවා. එම අවස්ථාවේදී අපි එතනදී රාජධානි දෙදෙනා මේ වාහනේ පසුපස ගිහිල්ලා හඹාගෙන ගොස් වාහන නවත්තලා පරීක්ෂාවට ලක් කරද්දී මේ වාහනේ ඉන්න රියදුරා බීමත්ව සින්න කොට අනාවරණය වෙනවා. මුල් අවස්ථාවේ අර තනිට කීප දෙනෙක්ගේ ඇඟේ වදිද්දී මරණ වළක්වා ගන්න තිබ්බා. නමුත් මේ රියදුරා බිතාමත් බීමත්ව වෙරිවි සිටින නිසා සිහිය විකෘති වීම නිසා මරුමුණටපත් වෙනවා. රියදුරා ගැන පරීක්ෂා කරද්දී රියදුරු බලපත්‍රයක් ඒ මොහොතේ තිබ්බේ නැහැ. සහයේ වාහනේ තිබ්බ බලපත්‍ර එක්ස්පයර් වෙලා තිබ්බේ. අපිට දැන් තියෙන තොරතුරු අනුව ඒ වාහනේ අයිතිකාර පුද්ගලයා ඉඳලා දෙන පසුව උතනින් ඉවත් වෙලා තියෙනවා. උඩ විරුද්ධව නඩුපවරණ කටයුතු කරනවා. දැනම තමයි චේතනානුව තමයි මේ අර්ණත් සිද්ධ කරලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ඔහුට අපරාධ නීතිය යටතේ ගේන්න පුළුවන් උපරිම චෝදනාවක් මිනිමැරීම වගේ චෝදනාවනුත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන